ඔයා අර වැඩේ කරනකොට කෙල දාලාද කරන්නේ? නැත්තම් පොල් තෙල්ද? එහෙම නැත්තම් මොන හරි ඇගේ ගන්න ක්‍රීම් එකක් දාලාද? මේක හොඳට අහගන්න. කෙල කියන්නේ හොඳ ලූබ් එකක් නෙවෙයි. කෙල ඉක්මනට වේලෙනවා. එතකොට ඉතින් කරද්දි රිදෙන්න ගන්නවා. ඊටත් වඩා භයානකයි ඔය එක එක ක්‍රීම් වර්ග. මේව ඇතුළට ගියාම කෙල්ලගේ pH අගය වෙනස් වෙලා ෆංගස් වෙන්න පුළුවන්. ඒක යාට මාර වදයක්. සමහර අය බේබි ඔයිල් හෝ පොල් තෙල් ගන්නවා. මේක තමයි භයානකම දේ. ඔයා කොන්ඩම් එකක් දාගෙන නම් වැඩේ කරන්නේ. තෙල් ගෑවුනාම කොන්ඩම් එක ඩැමේජ් වෙනවා. විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා ඔයිල් බේස් දේවල් නිසා කොන්ඩම් පිපිරෙන chance එක 90%කින් විතර වැඩි වෙනවා කියලා. මේකෙන් හදිසි ගැප් ගැනීම වෙන්න පුළුවන්. ලැජ්ජ වෙන්න එපා. ෆාමසියට ගිහින් හරි ඔන්ලයින් හරි water based lubricant එකක් ගන්න. රුපියල් 1000කට 2000කට ලෝභ වෙලා ලෙඩ දාගන්න එපා. මේ lubricant වලින් වැඩේ මාර ස්මූත්. රිදෙන්නෙත් නෑ, කොන්ඩම් එකට හානියක් වෙන්නෙත් නෑ. දෙන්නටම මාර සැපයි. මතක තියාගන්න. කුස්සියේ තියෙන දේවල් කුස්සියට විතරයි. බෙඩ්රූම් එකට ඒවා ගේන්න එපා. ඒවට හරියන අදාළ දේවල් යූස් කරන්න පුරුදු වෙන්න. ඔයා යූස් කරන්නේ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාම කෙලගගා වැඩේ කරන ඔයාගේ යාළුවා මේ වීඩියෝ එකට ටැග් කරන්න. තවත් මේ වගේ දේවල් දැනගන්න අපිව ෆලෝ කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක්.